ඔය ළඟදී ෆැමිලියර් එකක් කරන්න. එහෙම නැත්නම් පවුල් වීසා එකක් කරන්න හිතාගෙන ඉන්නවා නම් අද මම මේ කතා කරන දේවල් ඔයාලට වැදගත් වෙයි. කවුරු හරි කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් ෆැමිලියර් එකක් කරන්න ඒක ෆැමිලියර් එක ඉල්ලුම් කරන. එහෙම නැත්නම් පවුල් වීසා එක අයදුම් කරන අවස්ථාවේ එයාගේ රැකියා ගිවිසුම අවුරුද්දක් පරණ වෙන්න ඕන කියලා ඇත්තටම එහෙම එකක් නැහැ. හැබැයි රැකියා ගිවිසුම අවුරුද්දකට වැඩි කාලයක් ඉස්සරහට තියෙන්න ඕනේ. ඒක මතක තියාගන්න. අවුරුද්දක් පරණ වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි අවුරුද්දකට වැඩි කාලයක් ඉස්සරහට තියෙන්න ඕනේ. ඊළඟ කාරණේ තමයි ඔයාට වයස අවුරුදු 14ට අඩු දරුවෙක්ව ගෙන්න ගන්න ඕන නම් එයාට ඇත්තටම අලෝචතිව එකක් ඕනෙ වෙන්නේ නැහැ. එයාට හොස්පිටලියුම ප්‍රමාණවත්. හැබැයි ඒ හොස්පිටලියුම දෙන තැන නිවසේ හිමිකරුගේ හඳුනා ගැනීම ලියවිල්ලක් එහෙම නැත්නම් හැඳුනුම්පතේ කොපියක් සහ අත්සන් කරපු හැඳුනුම්පතේ කොපියක් උඩ අත්සන් කරලා තියෙන්න ඕනේ. ඒ දෙක තියෙනවා නම් ඉදිරියට ආලෝචතිව එක ඕනි වෙන්නේ නැහැ. ඒකත් මම හිතන්නේ ඔයාලට වැදගත් වෙයි. තුන්වෙනි කාරණේ තමයි ඔයාගේ පවුලේ සමීපතේ ගෙන්න ගන්නකොට ඔයාට රෙසිඩන්ට් එක තියෙන එක තැනක නම් ඒගොල්ලන් වෙනත් තැනක හොස්පිටි දෙනවා නම් ඒ ඔයාගේ රෙසිඩන්ට් එක තියෙන තැනම ඒගොල්ලන්ට අලෝජතිව එක ඕනි වෙන්නේ නැහැ. ඔයාට රෙසිඩන්ට් එක වෙන තැනක තියාගෙන ඒගොල්ලන්ට වෙනම තැනකින් හොස්පිටි දෙනවා නම් ඒ හොස්පිටි දෙන ගෙදරින් අලෝජතිව එක ගන්න එක ප්‍රමාණවත් වෙයි. මේ වගේ ඉතාලිය වෙනස් වෙන අලුත් නව නීති රීති ගැන දැනගන්න ඕන නම් පුරුදු විදිහටම අපිට කතා කරන්න. මම වීණා ගමගේ පුංති මිග්‍රාති ආයතන වෙනුවෙන් අපි දුරකථන අංක ටික මතක් කරොත් 331 එහෙමත් නැත්නම් 331 912 49 බොහොම ස්තුතියි. පුන්තෝ ඉමිග්‍රාති අපේ භාෂාවෙන් අපේ තැනක්.